පහලට යන ගමන් දෙන්නේ. ඉන්නකෝ. මේ ගාන සාධක හොයන්න පුළුවන්ද? දැන් එන්නකෝ. හරි. ඔන්න ළමයි අපිට සාධක හොයන්න තියෙන්නේ 4x වර්ග ඍණ 25y වර්ග වල. නේද? එතකොට මේ ගාන දැක්ක ගමන්ම කොහොමද අපි තීරණය කරන්නේ කොහොමද මේකේ සාධක කඩන්නේ කියලා? මේ බලන්නකෝ. 4 තියෙනවා, x වර්ග තියෙනවා, 25 ඉන්නවා, y වර්ගිකුත් ඉන්නවා. ඔන්න x වර්ගයයි y වර්ගයයි නම් අපි දන්නවා වර්ග සංඛ්‍යා දෙකක් කියලා. දැන් මේ 4යි 25යි මේ දෙන්නත් වර්ග සංඛ්‍යා දෙකක් විදිහට අපිට ලියා ගන්න පුළුවන් නේ. අපි ලියලා බලමු. ඔන්න 4 ලියන්න පුළුවන් දෙකේ වර්ගයක් විදිහට. ඔන්න අපේ x වර්ගය ඒ විදිහටම ඉන්නවා. ඍණ 25 පහේ වර්ගය විදිහටත් ලියන්න පුළුවන්. y වර්ගය. දැන් මේක දැක්කහම මොකද්ද මතක් වෙන්නේ? දැන් මෙහෙම තිබ්බත් අපිට පොඩ්ඩක් මෙයාව දර්ශක නීති භාවිතා කරලා වර්ග සංඛ්‍යා දෙකක් විදිහට වෙන වෙනම ලියා ගන්නත් පුළුවන් නේද? මේ බලන්නකෝ. මේ දෙන්නගෙම උඩ ඉන්න දර්ශකය බලය 2. ඉතින් දර්ශක නීති වලින් මම මෙහෙම ලියුවට වැරද්දක් නෑනේ. ඍණ මෙයාවත් අපි ඒ වගේම ලියාගමු. 5y වල වර්ගය. දැන් මේක දැක්කහම මොකද්ද හිතෙන්නේ? දැන් මොකද්ද ඔයාලට මතක් වෙන්නේ? කොහොමද මේක හදන්නේ? වර්ග දෙකක අන්තරය. difference of squares. මොකද්ද වර්ග දෙකක අන්තරය කියලා කියන්නේ? a වර්ග ඍණ b වර්ග පැටර්න් එකකින් ඉන්නවා නම් අපිට මෙයාගේ සාධක කඩන්න පුළුවන්. a ඍණ b වාරයක් a ධන b. හරි. දැන් මෙන්න මේ පැටර්න් එකෙන් මෙයා ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ විදිහට සාධක කඩා ගන්න තමයි තියෙන්නේ. එතකෝ 2x ඍණ 5y. ඔන්න අනිත් සාධකය තමයි 2x ධන 5y. මේක තමයි උත්තරේ. දැක්කනේ? ගණිතය කියලා කියන්නේ බය වෙවි ඉන්න ඕනේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි. අපි ලොජික් එක හරියට දැනගෙන ඒක අදාළ තැන්වලදී ඇප්ලයි කරොත් අපිට පුළුවන් ඕනම ගානක් හදාගන්න. මතක තියාගන්න කිසිම ළමයෙක් ගණිතයට අදක්ෂ නැහැ. ඉතින් ඔයාලටත් ගණිතයට දක්ෂයෙක් වෙන්න ඕනේ නම් ඔයාලට පුළුවන් අපේ 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා තියෙන ක්ලාසස් වලට ජොයින් වෙන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ උඩ තියෙන WhatsApp නම්බර් එකට ඔයාගේ ග්‍රේඩ් එක සඳහන් කරලා මැසේජ් එකක් එවන්න විතරයි.